උතුම් ධාතුන් වහන්සේලාට එක්කත් කොට ඇති නිසා ජීවමාන වහන්සේ සිහි කරමින් ඔබ මේ මරණසන මත තැන්පත් කරමින් ගෞරවයෙන් පසඟ පිටුව වන්දනා කරගන්න. ඊළඟට බුදු ස්තූපේ පිරිසිදු කිරීමේ තවත් ආශ්චර්යයක් නම් කයි කල කෙලක් කරනවා පිටරහේ ඕන එන්න මෙයා Pahunad. Ini. Loku. Ya ini nih. Thank you.
බුදු කෙනෙක් යමක් පනවන දේශනා. ඉතින් ඒ වගේ මේ සසරේ සැපේ සැනසෙන්න උදා කරන කොහොමද ඒක ආමිස පූජාවත් කෙනෙක් මුල් කරගෙන තුනුරුවන් පුදනවන පුණ්‍ය ප්‍රතිපදාව. මේ ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන ආකාරයෙන් අපි පුණ්‍ය ප්‍රතිපදාව පුරුදු කරන්නේ කොහොමද කියලා ලස්සනට කියලා දුන්නා. පිළිතුරු බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාව වර්ණනා කළා. හැබැයි ප්‍රතිපත්ති පූජාව වර්ණනා කළේ කාටද? අර ආමිස සෝතාපන්න ශ්‍රාවකය නියතෝ සම්බෝධිපායන. එයා කිසිසේත්ම දුකදීට වැටෙන්නේ නැහැ. ඒ වගේම සද්ධානුසාරී සහ ධම්මානුසාරී ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ඊට කරහකදී. නමුත් ඇතැම් අවස්ථාවල තියෙනවා සමහර වෙලාවට මේ ආමිසයට ගරහා කරනවා නමුත් බලන්න ප්‍රතිපත්තිය සම්පූර්ණ කවදාවත් දානෙට ගන්නට බැහැ. උන්වහන්සේලාට මේ ප්‍රයෝජනයක් නැත. ප්‍රශ්නයන් ජවාබ් දෙන්න කියන්නේ ඒ වීර්යය ඒ ආත්මපතිනේ වැඩිපිළිවෙල බලන්න. අපි ඉන්න පුරුණ එකක් නෙමෙයි මේක. තමන් ගැන තමන් දන්න විදිහටම මේ සියලුම පූජනීය ස්ථාන ගෞරවයෙන් තෝරන අතරද ඔබේ ජීවිතයට අප්‍රමාණ ප්‍රීතියක් රැස් කර ගන්නවා.
මෙහෙන්න